ආයිබෝවන් අද අපි මේ වීඩියෝ එක හරහා කතා කරන්නේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම වෙන තොරතුරු හා සංවේදන තාක්ෂණය පාඩමට අදාළව ගැටලු 5. මෙම පාඩමේ අපිට කතා කරන්න තියෙනවා දත්ත සහ තොරතුරු ගැන ඉතාම දීර්ඝව. ඉතින් ඔයගොල්ලෝ මේ ප්‍රශ්න කතා කරන්න කලින් දැනගන්න ඕනේ දත්ත සහ තොරතුරු අතර සම්බන්ධතාවය. ඇත්තටම අපිට දත්තයි තොරතුරු කියවම එන්නේ එකම අදහස නම් දත්ත කියන්නේත් එකයි තොරතුරු කියන්නේත් එකයි කියන අදහසක් වෙනවා නම් එතන අපි තේරුම් ගන්න තියනවා වැරදි. මෙතන දත්ත වලට ඉංග්‍රීසි data කියනවා තොරතුරුට information කියනවා. එතන මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. දත්ත කියන්නේ තනිකරම ගත්තම තේරුමක් අර්ථයක් නැති එහෙම නැත්නම් අපිට තීරණයකට එළඹෙන්න බැරි විස්තර සංඛ්‍යා වෙන්න පුළුවන් අකුරු වෙන්න පුළුවන් හැඩතල වෙන්න පුළුවන් ඒ ඔක්කොම එන්නේ දත්ත වලට. හැබැයි මේ තේරුමක් නැතුව තැන් වල ඉන්න දත්ත ටික එකතු කරලා එහෙම නැත්නම් ක්‍රියාවලියකට භාජනය කරලා මොකක් හරි වෙනසකට ලක් කිරීමෙන් පස්සේ අපිට තොරතුරු නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට මේ ලිහි වෙන තොරතුරු මගින් අපිට තීරණ වලට එළඹෙන්න පුළුවන්. නමුත් දත්ත මගින් තීරණ වලට එළඹෙන්න බෑ. තොරතුරු වලින් විතරයි තීරණ වලට එන්න පුළුවන්. හැබැයි මේ තීරණ වලට එළඹෙන්න හදාගන්න තොරතුරු හැදෙන්නේ දත්ත වලින්. ඔන්න අර්ථකථනය ඔළුවේ තියනවා නම් ඕගොල්ලෝ මේ ප්‍රශ්නෙට ලේසියෙන් උත්තර හොයාගන්න පුළුවන්. අපි දැන් මේ ප්‍රශ්න වලට උත්තර ඔය පාඩම හරහා හොයාගමු. බලන්න පළවෙනි ප්‍රශ්නය. පහත ඒවායින් දත්තයක් වань. දැන් මෙතන තියෙන දත්තයක් තමයි අපෙන් තෝරන්න කියන්නේ. පළවෙනි එක 10 බි ශ්‍රේණියේ පන්තියේ පළවෙනියා අමාලිය. බලන්න දැන් මෙතනදී පන්තියේ පළවෙනියා අමාලි කියලා කියනවා. පන්තියේ පළවෙනියා තෝරනවා නම් මොකක් හරි අපි ගාව තියෙනවා නේද ළමයිගේ ලකුණු ටික. ලකුණු ලැයිස්තුව තියෙනවා. ලකුණු ටික තියෙනවා. ලකුණු ටික ෂීට් එකකට දාලා ඕගොල්ලෝගේ අතට දෙන්න. එකපාර පළවෙනියා හොයාගන්න පුළුවන්. බෑ නේද? අනිවාර්යෙන් ලකුණු ටික එකතු කරලා විෂයන් ගණන් බෙදලා සාමාන්‍ය අගය ගණනය කරලා සාමාන්‍ය අගය වැඩිම කෙනාව තමයි අපි පළවෙනියා විදිහට තෝරගන්නේ. එතකොට නිකම්ම නිකන් ලකුණු ටික තියෙන තාක්කල් අපිට පළවෙනියා තෝරන්න බෑ. එහෙනම් දත්ත ටික වෙන්නේ මොනවද? ලකුණු ලැයිස්තුව. තොරතුරු වෙන්නේ මොකද්ද? ළමයාගේ වෙන්න. එහෙම නැත්නම් ලකුණු වලින් අපි හදාගන්න සාමාන්‍ය අගයක් තොරතුරක්. තොරතුරු මගින් අපි පළවෙනියා තෝරනවා කියන්නේ තොරතුරක්ම තමයි. එතකොට දත්ත වෙන්නේ ලකුණු ලැයිස්තුව. තොරතුරු වෙන්නේ ළමයා කී විනියාද යන්න තීරණය කිරීම. දෙවෙනි උත්තරේ අලුයන වර්ෂාපතලය මිලිමීටර් 28. දැන් මෙතන අපිට තොරතුරක් බිහි වෙලා කියලා පේනවද? මෙතන කරලා තියෙන්නේ නිකම් අද වැස්ස කොච්චර වැටුණාද කියලා මැනලා. නමුත් මෙතනින් අපිට වැඩිම වර්ෂාපතනය, අවම වර්ෂාපතනය එහෙම කිසිම දෙයක් කියලා නැහැනේ. එහෙනම් මෙතන මේක දත්තයක් කියලා අපිට සැක කරන්න පුළුවන් නේද? බලමු ඊළඟ කරුණු දෙක. පසුගිය මාසයේ වැඩිම උෂ්ණත්වය වාර්තා වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. මෙතනදී මොකද වෙලා තියෙන්නේ? ගිය මාසයේ උෂ්ණත්වය ටික මැනලා තියෙනවා. උෂ්ණත්වයෙන් වැඩිම උෂ්ණත්වය තියෙන නගරය තෝරගෙන තියෙනවා. එතකොට මේ දත්ත භාවිතින් තොරතුරක් දීලා කියන එක තේරෙනවා නේද? සාමාන්‍ය හැම තැනම උෂ්ණත්වය මැන්නා කියලා විතරක් තිබ්බනම් අපිට ඒකෙන් අදහසක් ගන්න බෑ. එහෙනම් උෂ්ණත්වය කියන්නේ දත්ත ටිකක් විතරයි. හැබැයි මෙතන උෂ්ණත්වය මැනලා වැඩිම උෂ්ණත්වය තියෙන කෙනාව තෝරගෙන තියෙනවා. තොරතුරක් හදාගෙන තියෙනවා නේද? ඊළඟ උත්තරය විජයබා මහාවිද්‍යාලයේ 2017 සාමාන්‍ය ප්‍රතිඵල වලින් සාමාන්‍ය 80%. මොකද්ද මේ කියන්නේ? සාමාන්‍ය ප්‍රතිඵල අගය අරගෙන ඒකෙත් සාමාන්‍ය අගයක් ගණනය කරලා ඇවරේජ් එකක් හොයලා එහෙනම් මෙතන දත්ත ටිකක් අරගෙන ක්‍රියාවලියකට භාජනය කරලා තොරතුරක් හොයාගෙන තියනවා නේද? එහෙනම් අපිට මෙතනදී දත්තයක් කියලා උදාහරණයකට ගන්න වෙන්නේ දෙවෙනි උත්තරය. දෙවෙනි පිළිතුර. ඊළඟ ප්‍රශ්නය. 2. පහ දැක්වෙන ප්‍රකාශ අතරින් තොරතුරක් ගන්න. මෙතන දැන් තොරතුරක් ගන්නවා නේද? බලන්න. ආහාරයක මිල. ඒක බලවම තොරතුරක් කියලා හිතනවද? නෑ නේද? නිකම් කෑමක මිල. 350යි 400යි. එහෙම දුව කියලාට දත්තයක් විසක් තොරතුරු ගැනීමක් වෙනවද? ඒකෙන් තීරණයක් ගන්න පුළුවන්ද? බෑ නේද? ඊළඟට 2017 වර්ෂයේ ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය. ජනගහනය හොයලා මුළු ජනගහනය එකතු කරලා අවුරුද්දකුත් එක්ක විශේෂීකරණයක් වෙලා තියෙනවා නේද? එහෙනම් 2016 17 18 කියලා අවුරුද්දේ ජනගහනය අරගෙන 2017 වර්ෂයේ මුළු ජනගහනය කියලා එකක් තෝරගෙන අරන් තියෙනවා. එතන තොරතුරක හැඟීමක් අපිට එනවා. තුන්වෙනි උත්තරේ අමතර පන්තියේ ගාස්තු ක්ලාස් ෆීස්. ක්ලාස් ෆීස් එකක් කිව්වා කියලා අපිට අදහසක් වෙනවද? නෑ. එහෙම නෑ. අමතර පන්ති ඔක්කොගේම ගාස්තු ටික ගත්තා නම් ඔන්න අදහසක් වෙන විශේෂීකරණයක් වෙලා නැහැ.
ඊළඟ 4 පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව. ළමයි ගාන. පන්තියේ ශිෂ්‍ය සංඛ්‍යාව කිව්වා කියලා අදහසක් වෙනත් තොරතුරක් කියලා නෑ. පන්ති ඔක්කොගෙම මේ පන්තිය මෙච්චරයි මේ පන්තිය මෙච්චරයි කියලා අන්න තිබ්බනම් මොකක් හරි විශේෂීකරණයක් වුණා නම් අපිට ඒකට තොරතුරක් කියන්න පුළුවන්. නමුත් මෙතනදී එහෙම වෙලා නෑ. එහෙනම් මේකට උත්තරේ 2. තුන්වෙනි ප්‍රශ්නේ. පහත් දී ඇති ලක්ෂණ අතරින් ගුණාත්මක තොරතුරක ලක්ෂණ වන්නේ. ගුණාත්මක තොරතුරක ලක්ෂණ පහක් තියෙනවානේ. මෙතන අපිට 4ක් දීලා තියෙනවා. බලන්න කාලීන බව. කාලීන බව කියන්නේ මොකද්ද? නිවැරදි වෙලාවට ඒ කියන්නේ නිවැරදි අලුත්ම දත්ත පාවිච්චි කරලා තොරතුරක් නිෂ්පාදනය කරන්න ඕන කියන එකයි කියන්නේ. මේක පැහැදිලි කරනවා කාලීන වාර්තා හදනකොට ආසන්න වශයෙන් අලුත්ම දත්ත අපි මේකට පාවිච්චි කරන්න ඕනේ. කාලීන දත්ත පාවිච්චි කළාම තොරතුරු කාලීනව අපිට ලැබෙනවා. ඊළඟ අංග සම්පූර්ණ බව. අංග සම්පූර්ණ බව කියන්නේ අපි පාවිච්චි කරන දත්ත භාගයට පාවිච්චි කළොත් දත්ත අපිට ලැබෙන තොරතුරක් නිවැරදි නෑ. භාගයෙන් නේද? ඒකෙන් යම් වෙන නිගමන තිරණ වැරදි එතකොට. ඊළඟට අදාළ බව. අදාළ බව. අදාළ බව කියන්නේ අපි ඉල්ලන්නේ දෙයක් නම් අපි ඒකට අදාළ දත්ත පාවිච්චි කරලා අදාළ තොරතුරු එකලව ගන්නවා. මේක පැහැදිලි කරනවා ඔයගොල්ලෝ 10 ශ්‍රේණියේ තියෙනවා රැකියාවකට ඉල්ලුම් කරනකොට උපාධිය වගේ සුසුකමක් තියෙද්දි ඔයගොල්ලෝ 1-2 වසර කරපු දේවල් ඒකට ඒ ඇප්ලිකේෂන් එකට දාන්නේ නැහැ. මොකද ඒවට අදාළ නැති හින්දා. ඊට පස්සේ අධික පිරිවැය. බලන්න තොරතුරු නිෂ්පාදනයට අධික පිරිවැයක් කරන මේ තොරතුරෙන් අපිට වැඩක් තියෙනවද? වැඩක් නෑ නේද? පිරිවැය අවම වෙන්න ඕනේ. අපිට ළඟා කරගත්ත හැකි පිරිවැයක් දැරිය හැකි වෙන්න ඕනේ. එහෙනම් අධික පිරිවැය කියන එක වැරදි. එහෙනම් ගුණාත්මක තොරතුරු ලක්ෂණයක් වන්නේ A B C විතරයි. B වැරදි. අධික පිරිවැය කියන එක වැරදි. අපිට දැරිය හැකි පිරිවැයක් වෙන්න ඕනේ. හරි A B C කියන දෙවෙනි පිළිතුර. හතරවෙනි ප්‍රශ්න. තොරතුරු සමග සංසන්දනය කරන දත්තයක් ලෙස සැලකිය හැක්කේ. තොරතුරුත් එක්ක සසඳනකොට දත්තයක්. ඒකට අපි මේ අහන්නේ දත්තයක් නේද? මෙතන මේ පල්ලෙහා ලැයිස්තුව. බලන්න. ගෘහස්ත පිටකත අංකයක අවසාන අංක 4. මොකක්ද ඒ කියලා තියෙන්නේ? ලෑන්ඩ් ෆෝන් නම්බර් එකේ ඉලක්කම් 4ක් ගලවලා ගන්න. වෙන් කර ගන්න. ඒකෙන් අපිට මොකක් තොරතුරක් හැදෙනවද? නෑ නේද? ඒක දත්තයක් නේද? බලන්න ඊළඟ උත්තරේ අපේ සාමාන්‍ය ප්‍රතිභාගයේ ICT සඳහා ලබාගත් ඒ සමාජ සංඛ්‍යාව. එතකොට මොකක්ද එතන විශේෂීකරණයක් වෙලා නේද? ඕලෙවල් රිසල්ට් වල IT වලට ඒ ගත්ත ළමයි ගාන එකතු කරලා අරගෙන නේද? සංඛ්‍යාවක් එකතු කරලා අරගෙන මොකක්ද සකස් කිරීමක් කරලා නේද? තුන්වෙනි උත්තරේ පාසල ගැහැණු සහ පිරිමි ශිෂ්‍ය ප්‍රතිශත පෙන්වන වට ප්‍රස්ථාරයක්. ප්‍රස්ථාරයක් අඳිනවා කියන්නේ ළමයි ටිකව සසඳලා නේද? ගැහැණු පිරිමි ළමයි සංඛ්‍යාවන් සසඳලා තියෙනවා. එහෙනම් මෙතන සැසඳීමක් කරනවා කියන්නේ ක්‍රියාවලියකට භාජනය වෙලා. එහෙනම් ඒකත් තොරතුරක්. 4. අප සාමාන්‍ය පෙළ විභාගයේ වැඩිම ලකුණු ලබාගත් සිසුන් 10 දෙනාගේ නාම ලේඛනය. ඒ කියන්නේ ළමයින්ගේ ලකුණු ටික අරගෙන වැඩිම 10 දෙනා තෝරගන්න ළමයින්ගේ ලකුණු එකතු කරලා අරගෙන තියනවා නේද? එහෙනම් 4 වෙනි එකක් තොරතුරක්. මේකේ දත්තයක් වෙන්නේ මොකද්ද? පළවෙනි උත්තරේ ගෘහස්ත දුරකථන අංකයක අවසාන අංක 4 කියන එක තමයි දත්තය. හරි. ඊළඟට යම් පස්වෙනි ප්‍රශ්නෙට ඊ රාජ්‍ය සම්බන්ධතාවක් ලෙස සැලකිය හැකි අවස්ථාවක්. මොකද මේ ඊ රාජ්‍යයක් කියන්නේ? රජයක් තොරතුරු හා සංවේදන තාක්ෂණයේ භාවිතයෙන් ඒක සිටින රට තුළ සිටින පුරවැසියන්ට රාජ්‍ය සේවකයන්ට ව්‍යාපාර කරන අයට වෙනස් රාජ්‍යයන් සමග තොරතුරු සහ සංවේදන තාක්ෂණයේ භාවිතයෙන් ගනුදෙනු සිදු කිරීම තමයි ගනුදෙනු කියන්නේ කාර්යයන් සිදු කිරීම තමයි ඊ රාජ්‍ය සම්බන්ධතා කියලා කියන්නේ. එතකොට ওই ටික අපිට හඳුනගන්න පුළුවන් රජය ඇතුළේ ඉන්න ජනතාවට සේවය සපයනවට government citizen B2C රජය මගින් වෙනත් රාජ්‍යයන් වල සේවය සැපයීම government to government C2G රජය මගින් ව්‍යාපාර වලට තොරතුරු සපයනවට government to business B2B රජය මගින් රාජ්‍ය සේවකයන්ට තොරතුරු සපයනවට government to employment G2E කියලා වර්ග හතරක් තියෙනවා. ඔයගොල්ලෝ හැමෝම මේ කියපු government to business, government to employee, government to citizen, government to government ඔය කියපු හතරටම උදාහරණ 3ක් හෝ 4ක් අනිවාර්යයෙන් මතක තියාගෙන යන්න ඕනේ විභාගෙදී. ඒක නම් කරලා අහනවා මේවට උදාහරණ දෙන්න කියලා. ඊට අමතරව MCQ වලත් අහන අවස්ථා තියෙනවා. ඒක ටික දැනගෙන යන එක පාඩුවක් නැහැ. බලමු දැන් ඊ රාජ්‍ය සම්බන්ධතාවයක් කොහොමද මෙතන තියෙන්නේ කියලා මේ උත්තර හතරේ. අන්තර්ජාලයට පිසු ශ්‍රී ලංකා සිතියම ලබා ගැනීම. එතන government to citizen, government to government කියන දෙකේදී මේ ලංකා සිතියම දෙනවා කියන එක අපි දැක්කා පොතේ තියෙනවා. ඊට පස්සේ තැපැල් කාර්යාලය හදන්න ලිපියක් තැපැල් කියනවා. පෝස්ට් ඔෆිස් එකේ ලියුමක් දාන්න එකට IT සම්බන්ධයක් නැහැ නේද? පරිගණකයක්වත් අන්තර්ජාලයක් මෙතන පාවිච්චි කරලා තව කියවිලා නැහැ. එහෙනම් එතනදී ඒ උත්තරේ ගන්න බෑ.
ටෙලිෂොප් දුරකථන පැවැත්මක් ගෙවනවා කියන්නේ අපිට බිල් ගෙවන්න පුළුවන් අන්තර්ජාලය හරහා. නමුත් මෙයා විතර කියන්නේ ටෙලිෂොප් ආයතනයෙන් ගෙවනවා කියලා. ඒකෙදි රාජ්‍ය සේවයක් විදිහට ඒක ගන්න බෑ. 4. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ව්‍යාපාර ලියාපදිංචි කිරීම. ඉතින් බිස්නස් එක රෙජිස්ටර් කරන්න ලේකම් කාර්යාලයට යනවා නම් එතන IT හා සම්බන්ධ සේවාවක් නෙවෙයි සිද්ධ වෙන්නේ සාමාන්‍ය ක්‍රියාවලියක් වෙන්නේ. ඒකත් එතකොට අපිට ගවර්න්මන්ට් සර්විස් එකක් විදිහට ගන්න බෑ. එහෙනම් උත්තරේ මොකද්ද? පස්වෙනි එකට පිළිතුර 1. සිතියම ලබා ගන්න අන්තර්ජාලය හරහා. ඒක හරි. එහෙනම් මම දැන් මේ වෙලාවේ මේ ප්‍රශ්න ටික මෙතනින් අවසන් කරනවා. මේ වගේ ගැටලු තියෙන තැන් නැවතත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ආයුබෝවන්.